සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ රෝඩ් ටාක් YouTube channel එකට. ඉතින් යාළුවනේ අදත් මම ලස්සන වීඩියෝ එකක් අරන් ආවා ඔයගොල්ලන්ට. බලමු අපි මොකද්ද කියලා වීඩියෝ එක. ඉතින් මගේ යාළුවන්ට අද මම 아무තුම අත්දැකීමක් ලබා දෙන්න කල්පනා කරා. බලන්නකො මේ මොකද්ද කියලා පේන්නේ ඔයගොල්ලන්ට. මොකක් වගේද පේන්නේ? ඇත්තටම යාළුවනේ මේ තියෙන්නේ මිදි වත්තක්. ඕගොල්ලෝ ඉතින් මිදි තියෙන කාලේට නම් ඕන තරම් දැකලා ඇතිනේ. හැමෝම පෙන්නනවනේ ලස්සන හින්දා. හැබැයි මිදි නැති කාලෙට, මිදි හැදෙන්නේ නැති කාලයකට මිදි වත්තක් තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි. බලන්නකො හිතා ගන්නත් අමාරුයිනේ. දැන් මේ තියෙන්නේ සීත කාලේ. ඉතින් මේ කාලෙට සම්පූර්ණ මිදිවල් කප්පාදු කරලා තමයි තියෙන්නේ. බලන්නකො අක්කර 100 ගානක මිදිවත්තක් මේක. මට ඉතින් හිතුණා ඕගොල්ලන්ට මේක පෙන්වන්න ඕනි කියලා. ඕගොල්ලෝ හිතා ගන්නකො මේක මිදි හැදුනහම තියෙන ලස්සන කොහොමද කියලා. දැන් මෙහෙම තිබුණාට දැන් මේක මම පටිගත කරද්දි පෙබරවාරි මාසේ වගේ තමයි මේ වීඩියෝ කරේ මම. එතකොට ගොඩාක් සීතලයි මෙහෙ රොමේනියාවේ. බලන්න මේ තියෙන යාළුවනේ යකඩ බට. මේවා ගැල්වනයිස් මලකඩ කන්න නැති යකඩ තමයි මේ ගහලා තියෙන්නේ. පේනව නේද ඔයගලන්ට? මේගොල්ලෝ ක්‍රමවත් වේ වගාව කරලා තියෙන විදිය. මේක මැද්දෙන් වාහනයක් යන්න පුළුවන්. වැල් පේලි දෙකක් අතරින් වාහනයක් යන්න පුළුවන් විදියට තමයි මේගොල්ලෝ හදලා තියෙන්නේ. බලන්න මේ තියෙන ගැල්වනයිස් කරපු යකඩ. දැන් මේක බිමට කොන්ක්‍රීට් දාලා හිටවලා තියෙන්නේ. මේ විදිහට දෙපැත්තෙන් කම්බි ඇදලා පොළොවට හයි කරලා තියෙන්නේ. අහු ඇදෙන්නේ නැති වෙන්නේ. ඊට පස්සේ මේක දිගේ කම්බි ඇදලා තියෙනවා. ඒක දිගේ තමයි මිදි වැල් යන්නේ. මේ තියෙනව නේද? පේනවනේ ලොකු මිදිවැල්. බලන්නකො කප්පාදු කරලා තියෙන විදිය. එක රිකිල්ලක් තියලා අනිත් ඒවා ඔක්කොම කප්පාදු කරලා තියෙන. පේනව නේද මේ ඉතුරු කරලා තියෙන රිකිල්ල? මේක වැලක් තියලා අනිත් ඒවා ඔක්කොම කපලා තියෙන මේ විශාල මිදිවැලක් මේක. එතන කාලට ගොඩාක් විශාලට හැදෙනවා. දැන් මේ වගාව ලස්සනට සුද්ධ කරලා තියෙනවා. හිතා ගන්නත් අමාරුයි නිකන් මැරිලා ගිහිල්ලා වගේ තමයි තියෙන්නේ. බලන්න මේ තියෙන මේගොල්ලෝ කපලා අයින් කරපු මිදිවැල්. මෙන්න මේ විදිහට තමයි මේවා සම්පූර්ණයෙන්ම කපලා අයින් කරනවා. කපලා ඒවා අයින දිගේ දාලා තියෙනවා. කපලා අයින් කරපු ඒවා පේනව නේද?
විශාල මිදිවත්තක් මේක. දැන් නම් නිකන් කාන්තාරයක් වගේ තමයි පේන්නේ නේ. ඇත්තට බලන්නකො සීත කාලෙට ගස්වල කොළ මැරිලා පේනවනේ ඈත කඳු පේන විදිය. තනකොළ මැරිලා සීත කාලෙට මුළු පරිසරයම හැඩ ගැහිලා තියෙනවා. ඉතින් මේ මිදිවැල් කප්පාදු කිරීමත් ඒක ප්‍රතිඵලයක් තමයි. වටේට පේනව නේද? ඔක්කොම ගස් මැරිලා තියෙන්නේ. ටිකක් අපි යමු බලන්න ඉස්සරහට. ඉතින් මේ විදිහට තමයි යාළුවනේ මිදි නැති කාලෙට මිදි වත්තකට ගියාම අපිට දැක ගන්න ලැබෙන්නේ ඒ පරිසරය කොහොමද කියලා. මට ඉතින් හිතුණා අපේ ලංකාවේ යාළුවන්ට මේක පෙන්වන්න ඕනි කියලා. මම ඒකයි වීඩියෝ කරගත්තේ. පේනව නේද ඒගොල්ලෝ නිමට හයි කරලා තියෙන විදිය. ඒ කියන්නේ මිදිවල මේ කම්බි ඇදෙද්දි ඒක ඇදලා අර බොලක් වගේ තියෙනවා මේ අදින්න පුළුවන් බුරුල් වෙද්දි. ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. පේනව නේද? ඈතට තියෙනවා. ඉතින් යාළුවනේ සීත කාලේ ඉවරනකම් මේ විදිහට තමයි මේ මිදි වගාව තියෙන්නේ. සීත කාලේ ඉවර වෙලා එද්දි ඊට පස්සේ මේකේ තියෙන පෙනුම ওই විදිහට නෙවෙයි තියෙන්නේ. මේක ටික ටික කොළ පාට වෙන්න පටන් ගන්නවා දළු දාලා. මේ ඇතින් තියෙන ගස් ඔක්කොම මැරිලා තියෙන සීත කාලේ ඉඳලා. ලංකාවේ ප්‍රශ්න කාලේ වගේ සීත කාලේ ඉවර වුණාට පස්සේ මෙන්න මේ විදිහට ඒ විදිහට තමයි ඉතින් සීත කාලේ ඉවර වුණාට පස්සේ මේ විදිහට ලස්සන වෙලා ඉන්නේ. බලන්නකො කීට මිදිපොත. පේනව නේද? ඊට පස්සේ තව ටික දවසක් යද්දි මෙන්න මේ විදිහට ඉතින් අපිට කන්න පුළුවන් ගානට මිදි ඉදිලා ලස්සනට මෙහෙම බර වෙලා තියෙනවා. ඉතින් මේ විදිහේ වනම් ඔයගොල්ලෝ ගොඩාක් දැකලා ඇති. ඉතින් ඒකයි මම මිදි නැති කාලෙට මිදිවත්තක් පෙන්වන්න හිතුවේ ඔයගොල්ලන්ට. ඉතින් යාළුවනේ ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ එක නරඹුවාට. ඉතින් මට කමෙන්ට් එකක් ලයික් එකක් දාන්න. මගේ වීඩියෝ එක හොඳයි නම් මගේ වීඩියෝ බලන්න. ඒ වගේම තමයි subscribe කරන්න මගේ channel එක. එහෙනම් යාළුවනේ මම ගිහිල්ලා එන්නම්. Ciao ciao.